මම මේ මොහොතේම තීරණය කරා ඔයා අනිවාර්යෙන්ම මොටිවේට් වෙනවා ඊළඟ දවසේ වැඩ කරන්න. ඔයාට මතකද අන්තිමට ඔයාව ඔයාම ඉම්ප්‍රෙස් කරගත්තේ කවද්ද කියලා? මගේ මේ කම්මුල් hina වෙලා ඒ කියන්නේ ඒ සතුටට රිදෙනවයි. මගේ ෆෝන් එකේ ස්ක්‍රීන් ටයිම් එක දැකලා මම එදා ෂොක් වුණා. ස්ටොප්. හිතන්න. Hello, welcome to my YouTube channel. අද වීඩියෝ එකේ කතා කරන්නේ මේ අවුරුදු ඉතුරු මාස 6 කොහොමද ඵලදායීව ගත කරන්න කියලා. ඔයාට මතකද අන්තිමට ඔයාව ඔයාම ඉම්ප්‍රෙස් කරගත්තේ කවද්ද කියලා? ස්ටොප්. හිතන්න. මතක නෑ නේද? ඔයාගේ ගෝල්ස් ලිස්ට් එක තියෙනවා ඒත් ඒවා අචීව් කරගන්න උත්සාහ කරන්නේ නෑ නේද? මේ අවුරුද්දේ මුල් මාස 6 ගෙවිලා ඉවරයි. අපිට තව මාස 6ක් ඉතුරු වෙලා තියෙනවා. අපිට පුළුවන් මේ මාස 6 ඵලදායීව ගත කරන්න. අපේ ලොකුම දුර්වලතාවය තමයි ෆේල් වෙන එක නෙමෙයි. අපි දෙයක් ස්ටාර්ට් කරන්නවත් බය වීම. අනිත් අය මොනවා හිතයිද? අනිත් අය බනීද? ලැජ්ජයි, ෆේල් වෙයිද කියලා හිතනවා. ඒත් හිතන්න ලෝකේ ලොකුම ඇචීව්මන්ට්ස් ලැබපු කවුරුවත් පර්ෆෙක්ට් ස්ටාර්ට් එකකින් නෙමෙයි පටන් ගත්තේ. ඒ අය පටන් ගත්ත මිස්ටේක්ස් වුණා. ඒ මිස්ටේක්ස් හදාගෙන කන්ටිනියු කළා. අපේ ගෝල්ස් වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන්න පුළුවන්. අපිට මහන්සි නොවි කැපකිරීම නොකර වටින දේවල් ලබා ගන්න අමාරුයි. ගෝල් එකක්, හાર્ඩ් වර්ක් and consistency. මේ තුන තියෙනවා නම් අපිට ඕනම දෙයක් ඇචීව් කරගන්න පුළුවන්. මගේ ෆෝන් එකේ ස්ක්‍රීන් ටයිම් එක තමයි මේ තියෙන්නේ. සතියට පැය 35ක්. ඒ කියන්නේ දවස් 7ට පැය 35ක් මම ෆෝන් එක යූස් කරලා. මම මේ මොහොතේම තීරණය කරා මම මේ අවුරුදු ඉතුරු මාස 6 ඵලදායීව ගත කරනවා කියලා. මොකද මට ගෝල්ස් තියෙනවා, මම මහන්සි වෙන්න ඕන, මම වැඩ කරන්න ඕන කියන එක මම හිතාගත්තා. මාත් එක්කම ඔයාලා මේ අවුරුදු ඉතුරු මාස 6 ඵලදායීව ගත කරමු. ඔයා ස්ටඩිස් කරනවා නම් මං ඒ ලෙවල් කාලේ ෆලෝ කරපු පොඩි ට්‍රික් එකක් තිබ්බා. මම දවසේ වැඩ පටන් ගන්න කලින් උදේ 8ට නම් වැඩ පටන් ගන්නෙ 8 am 9 am කියලා මම පොතක ලියා ගන්නවා. ඊට පස්සේ ඒ පැය මම එක දිගට වැඩ කරනවා. ෆෝන්ස් යූස් කරන්නේ නැහැ. මම මේ පැය කිසිම බාහිර දෙයකට අවධානය නොදී ෆෝන්ස් යූස් නොකර ඒ පැය එක දිගට වැඩ කරා. ඊට වැඩ කරලා ඒ පැය ඉවර වුණාම ඒ පැයට ටික එකක් දැම්මා. ඊට පස්සේ මම පොඩි බ්‍රේක් එකක් ගත්තා විනාඩි 5ක වගේ. 9:05ට ආයෙ වැඩ පටන් ගත්තා. 9:05 ඉඳන් 10:05 වෙනකන් මම ආයෙ වැඩ කරනවා. එක දිගට වැඩ කරනවා අර විදියට. ඒ වගේ එක දිගට වැඩ කරගෙන යන්න. ඔයා දවසේ අන්තිමට වැඩ කරලා ඉවර වෙලා දවසේ වැඩ කරපු පැය ගණන් කරලා බලන්න. ඔයා අනිවාර්යෙන්ම මොටිවේට් වෙනවා ඊළඟ දවසේ වැඩ කරන්න. මුලින්ම පැය ගාන අඩු වෙයි පටන් ගද්දී පැය 5 පැය 6 වගේ වෙයි පටන් ගද්දී පස්සේ එක දිගට කරගෙන යද්දී පැය 15 16 වෙනකම් වැඩ කරන්න පුළුවන් ආට දවසට. මේක හොඳ ට්‍රික් එකක් ඇත්තටම. ඔයා ජොබ් එකක් කරන්න හිතන් ඉන්නවා නම් ඔයාට පුළුවන් ජොබ් එකක් කරන්න පටන් ගන්න දැම්ම. ඔයා ඉන්න පරිසරයෙන් පොඩ්ඩක් එළියට ඇවිත් බලන්න. ඕන තරම් අවස්ථා තියෙනවා අපිට. මුලින්ම ගෝල් එකක් හදාගන්න, ඒ වෙනුවෙන් මාස වෙලා වැඩ කරන්න. කන්සිස්ටන්සි කියන එක තමයි අනිත් දේ. ඒ දේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. මේ තුන තියෙනවා නම් පුළුවන් ඕනෙම දෙයක් කරන්න අනිවාර්යයෙන්ම. අදම පටන් ගන්න. පළමු පියවර විදියට රූම් එක ක්ලීන් කරලා අලුත් ආරම්භයක් ගන්න. හෙට කරනවා, පස්සේ කරනවා, එක්සෑම් ඉවරුනාම කරනවා, දැන් බෑ කියලා හිතන්නේ නැතුව අනිවාර්යෙන් මේ මොහොතේම පටන් ගන්න. හොඳම වෙලාව තමයි මේ මොහොත. ඔයාට පුළුවන් ආස පැත්තකින් කෝස් එකක් කරලා ඔයාගේ නොලෙජ් එක වැඩි කරගන්න පුළුවන්. ඔයා තාම මොනවත් පටන්ගෙන නැත්නම් ඔයාට පුළුවන් මොනවා හරි පටන් ගන්න. ඔයාට පුළුවන් අලුත් ස්කිල්ස් හදාගන්න, ඔයාට පුළුවන් අලුත් දේවල් පටන් ගන්න. පළමු පියවර තියලා බලන්න. රූම් එක ක්ලීන් කරලා අලුත් ආරම්භයක් කරන් බලන්න. අපිට පුළුවන් අපේ ඉතිරි මාස 6 අපේ ගෝල්ස් වෙනුවෙන් වැඩ කරන්න. ඔයා ජොබ් එකක් කරන කෙනෙක් නම් පොඩි ගෝල් එකක් තියාගන්න. මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් මම මේ දේ ගන්නවා, මේ දේ කරනවා වගේ පොඩි ගෝල් එකක් තියාගෙන මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් ඔයාට පුළුවන් ජොබ් එකක් කරන නිසා ඔයාට මාසික earn කරන්න පුළුවන්. ඔයාට පුළුවන් ජුවලරිස් වෙන්න පුළුවන්, වෙහිකල් එකක් වෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් ගන්න ගෝල් එකක් තියාගන්න. ආස දෙයක් කරන්න, ඒ වගේ පොඩි දේවල් ඒකම ලොකු ගෝල් එකක් තියාගන්න. ඒකම පොඩි ගෝල්ස් තියාගන්න.
මේ අවුරුදු ඉවර වෙනකොට මම මේක ගන්නවා කියලා හිතා ගන්න, මේක කරනවා කියලා හිතා ගන්න, පොඩි තැනින් පටන් ගන්න. පස්සේ පුළුවන් ඔයාලට ලොකු ලොකු දේවල් අචීව් කරගන්න. මට මතකයි මම එහෙම කරා. ඒ කියන්නේ මම ගොඩක් මහන්සි වුණා. මහන්සි වෙලා earn කරලා මම ආස දෙයක් ගත්තා. එදා මට දැනුණ සතුට ඒක අනිවාර්යෙන් ඔයාලත් අත්විඳින්න ඕනේ. අනිවාර්යෙන්ම මේ හැඟීම මට මතකයි එදා මගේ මේ කම්මුල් hina වෙලා ඒ කියන්නේ ඒ සතුටට රිදෙනවා. ඒ තරම් ඒ හැඟීම මට කියන්න තේරෙන්නේ නැහැ. අනිවාර්යෙන්ම ඔයාලා එක්ස්පීරියන්ස් කරලා බලන්න ඕනේ. මේ අවුරුදු අන්තිමට ඔයාලගේ goals achieve කරලා එදාට ඒ දැනුණ හැඟීම අනිවාර්යෙන්ම මේ වීඩියෝ එකේ අරින් කමෙන්ට් කරන්න. ඉතිරි මාස 6ට විෂන් බෝඩ් එකක් හදන විදිය මම ඊළඟ වීඩියෝ එකේ ගේන්නම්. අපි හම්බෙමු ඊළඟ වීඩියෝ එකේදී.